ඔබට එක දෙයක් කියන්න. ඔබේ අම්මගේ තාත්තගේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. අම්මගේ කට හොඳ නැහැ. තාත්තගේ වැඩ හොඳ නැහැ. වෙලාවට ඒ පොయ్యංගම අල්ලනවත් දන්නේ නැහැ ලංකාවේ. එයාලගේ වැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඒ වැරදි තිබ්බට කමන්නේ ඒ අම්මයි තාත්තයි. වැරදි තිබ්බෙන් වැරදි හදන්න යන්න එපා. ඔබේ කොටස කරන්න ඔබ. ඒ කට්ටිය හදන්න යන්න එපා. අම්මා වැරදි තාත්තා වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒ වැරදි හින්දා වැරදි ඔබ හදන්න යන්න එපා. ඒ අය වැරදි වුණත් හරි වුණත් ඒ අම්මයි තාත්තයි. ඔබ ඔබේ කොටස කරබන කරන්න. ඒ ඇති. කරබන ඔබේ කොටස කරන්න. හදන්න යන්න එපා. එහෙම නොවුනොත් ඔබටත් ඔය පපුවට ඔය ගින්දර දැයින දවසක් එනවා. අවසානට මෙහෙම මතක තියාගන්න. ඔබ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සල්ලි වියදම් කරනවා නම් දහස් ගණන් ලක්ෂ ගණන් ඔබ බුද්ධ ශාසනය වෙනුවෙන් පන්සල් වෙනුවෙන් දෙන වෙලාවේ දෙන්න කලින් අම්මට රුපියල් 500ක් දෙන්නකො අතට. ඒ මූණේ hinaව බලන්න. ඒ අම්මගේ මූණේ දැකේ ඇතිවෙර hinaවේ තාත්තගේ සාක්කුවට රුපියල් 1000ක් දාන්නකො. අතර දෙන්න එපා තාත්තගේ සාක්කුවට දාන්න. හරි ආඩම්බරයි එතකොට. අම්මගේ අතර දෙන්න ඕනේ. අම්මාවක පොඩි කරගෙන හංගාගෙන නේද මතකද සල්ලි කීයක් කර දුන්නාම. හංගාගෙන යන්නේ තාත්තට පෙනේ කියලා. කොල්ලා සල්ලි රුපියල් 500ක් දුන්නා කියලා. හංගාගෙන යන්නේ ඕක. මතකද අම්මා? අම්මගේ අතර දෙන්න. තියාගන්න. තාත්තගේ සාක්කුවට දාන්න. තාත්තා හරි ආඩම්බරයි. මම කොල්ලා රුපියල් 1000ක් දැම්ම සාක්කුවට කියලා. සාක්කුව අතක ගා යන්නේ නේද? දුව තාත්තගේ සාක්කුව රුපියල් 1000ක් දැම්මොත් හරි ආඩම්බරේ තාත්තගේ. ආවයි කිල්ල රුපියල් 1000ක් දුන්නා කියලා. ඕක හංගානේ යන්නේ අම්මට හොරෙන් අම්මා ගයි කියලා. ගමේ පන්සලට දහස් ගණන් ලක්ෂ ගණන් දෙන්න කලින් අම්මට රුපියල් 500ක් තාත්තා රුපියල් 1000ක් දෙන්නකො. ගමේ පන්සලේ හාමුදුරන්ගේ මූණෙන් ඒ සතුට බලන්න බෑ. පුළුවන්ද? කොච්චර දුන්නත් hina වෙයිද? හාමුදුරෝ නෑ. තාත්තගේ අම්මගේ පපුවේ ඇවිලෙන ඇතිවෙන සතුට ගමේ පන්සලේ හාමුදුරන්ගෙන් දකින්න බෑ. අනේ පින් සිද්ධ වේවා කියලා කියයි. හැබැයි අම්මගේ අතර තාත්තගේ අතර ලක්ෂ ගණන් ශාසනයට දෙන සල්ලි දෙන්න ඔය මිනිසු දෙන්නත්. ඊට වැඩි ඔබට පින් සිද්ධ වෙනවා. මහා සංඝුන් නුදෙසා සිවුරු දහස් ගණන් පූජා කරන්ට අටපිරිකර පූජා කරන්ට කලින් ඔය අම්මට චීත්ත කෑල්ලක් අරන් දෙන්නකො. ඒක ඊට වඩා පින් සිද්ධ වෙනවා. තාත්තර මේස් බැනීමක් සරමක් තරම් ඔතන් ගිහින් දෙන්නකො. ඒ පින ඊට වැඩි. ගමේ පන්සල වෙනුවෙන් ශ්‍රම දාන කරනවා. උදුළු ගානවා අතු ගානවා සුද්ධ කරනවා ශ්‍රම දාන. ඒ ශ්‍රම දාන කරන වෙලාවේ අම්මා කාපු පිගාන හොදලා දීලා තියෙන ජීවිතේ එක සැරයක් හරි. අම්මා කාපු පිගාන ඉඳුල් පිගාන හොදලා දීලා තියෙන මතක් කරන්නකෝ. තාත්තා ඇඳපු සරමක් මේස් බැනීමක් තරම් නාඩපු වෙලාවේ තරලා හොදලා දීලා තියෙන මතක් කරන්න. පන්සලේ ශ්‍රම දාන කරනකොට පින් සිද්ධ වෙනවා. තාත්තා කාපු ඉඳුල් පිගාන හොදලා දෙන එක. අම්මගේ තාත්තගේ සරමත් චීත්තයක් නාන වෙලාවේ තරලා මිරිකල හොදලා දෙන එක පන්සලේ ශ්‍රම දාන්න වැඩි පින් සිද්ධ වෙනවා. ඉස්සරෝ මේවා කරන්න ඉස්සෙල්ලා. අවසානට මතක තියාගන්න. ගමට ගිය කාලෙකදී ඒ මිනිස්සු ජීවතුන් අතර නම් ගමේ පන්සලට දානේ ඔබ ගෙනියනවා නම් ගමේ පන්සලට දානේ පෙට්ටිය උයාගෙන ඔළුවට හිතේ තියාගන්න ඉස්සර වෙලා ලොකු බත් පිගන් දෙකක් බෙදලා අම්මාලාගේ ගෙදරට යවන්න අම්මාට දවල් දානේ අපිට මේ අම්මලාගේ පංගු වෙව්වා කියලා ලොකු බත් පිගන් දෙකක් යවන්න අම්මලාගේ ගෙදරට යවලා ඉවර වෙලා පන්සලට යන දානේ පෙට්ටිය ගන්න ඔළුවට ඒක අරක ඊට පින් සිද්ධ වෙනවා. ඔබේ කොටස කරන්ට ඔබට දෙවියොත් බලයි මහ බඹුත් බලයි ලෝකයක් ඔබ ගැන බලයි ලෝකෙම ආශිර්වාදයක් ලබයි
මේ සප්ත සංවේග විහරණ පාඩම දරුවෙකුට කියා දෙන්න, තව එක්කෙනෙකුට කියා දෙන්න. එය ලස්සන පිං ඇති ලෝකයක්, නිවහනක්, පිං ඇති ආත්මයක්, ජීවිතයක් ඔබට ගොඩනගෙන්න මහා බලයක්, ශක්තියක් වේවි. ඔබ හැම දිනාටම තුනුරුවනේ සරණ ලැබේවා, රැකවරණේ ලැබේවා.